නවීන ශ්‍රී ලංකාව සනිටුහන් කරන ස්මාරක දෙකක් තියෙනවා. එකක් හදන්නේ බෝලයෙන් සහ පිත්තෙන්. ඒ ටෙස්ට් ක්‍රිකට් ජනප්‍රියම උන්මාදයක්. අනෙක හදන්නේ කොන්ක්‍රීට් වලින් සහ ජලයෙන්. ඒ මහවැලිය ජලයෙන් රට පෝෂණය කළ සංකීර්ණ ඉංජිනේරු වික්‍රමයක්. මේ ස්මාරක දෙකම එකම ගෘහ නිර්මාණ ශිල්පියෙක්ගේ වැඩක්. කවදාවත් පන්දුවක් නොදෙමු ගඩොලක් නොතැබූ මිනිසෙක්. නමුත් ඔහු නැත්නම් මේ දෙකෙන් එකක්වත් බිහිවන්නේ නැහැ. ඒ මිනිසා තමයි ලයනල් ගාමිණී දිසානායක. ලෝකයේ ප්‍රතික්ෂේප කරද්දී ඔහු ශ්‍රී ලංකාව ටෙස්ට් ක්‍රිකට් තත්ත්වයට ගෙනාවා. අවුරුදු 30ක මහවැලි ව්‍යාපෘතිය අවුරුදු 6කින් අවසන් කළා. ඒ වෙනුවෙන් තම උපන් ගමද දියේ ගිලුණා. ඔහුගේ හොඳම වෙලාවේ 1994 ඔක්තෝබර් 24 මැදියම් රැයේදී ඔහුව සදාටම නිහඬ කළා. මේ කතාව ගාමිණී දිසානායකගේ ජීවිතය, ඔහුගේ නිර්මාණ සහ විසඳුම් නොලත් ඔහුගේ මරණය ගැනයි. 1981ට කලින් ශ්‍රී ලංකාව ටෙස්ට් ලෝකයේ අනාථයෙක් වගේ තමයි හිටියේ. අපේ කණ්ඩායම් සෙල්ලම් කළේ නෙදර්ලන්තය, බංග්ලාදේශය, බර්මියුඩා වගේ පොඩි රටවල් එක්ක. බොහෝ විට ජයග්‍රහණය කළා. නමුත් ටෙස්ට් ක්‍රිකට් කියන ලෝකයේ උසස්ම මේසයේ වාඩි වෙන්න අපට අවසර තිබුණේ නැහැ. 1981දී ගාමිණී දිසානායක ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති වුණා. ඔහු කවදාවත් වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයෙක් නොවේ. ක්‍රිකට් පෙළපතකින් ආපු කෙනෙකුත් නොවේ. ඔහු ආපු ගමන දේශපාලනේ. ඒකට හරි ගැළපෙන ආයුධ ඔහු ළඟ තිබුණා. සාකච්ඡා කිරීමේ හැකියාව, පීඩනයේ යෙදවීම සහ කිසිම හේතුවකට අඩුවට පිළිගන්න අකමැති අභිමානය. ඔහු තර්ක කළා. ඔහුගේ කේම්බ්‍රිජ් ඉංග්‍රීසි නීති පුහුණුව සහ බලය පිළිබඳව අවබෝධය පාවිච්චි කළා. ශ්‍රී ලංකාව බැහැර කිරීම අසාධාරණයක් පමණක් නොවේ, දරාගත නොහැකි බව කවුන්සිලයට ඒත්තු ගැන්වුවා. 1981 ජූලි 21 වෙනිදා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඡන්දය දැම්මා. ශ්‍රී ලංකාව 8 වන ටෙස්ට් තත්ත්වය ලබන රට බවට පත් වුණා. පළමු ටෙස්ට් තරඟය ක්‍රීඩා කළේ 1982 පෙබරවාරියේදී. ගාමිණී දිසානායකගේ ක්‍රිකට් බලපෑම කාමරවල ජයග්‍රහණවලට සීමා වුණේ නැහැ. ක්‍රිකට් මූලස්ථානය හදද්දී ඉංජිනේරුවන් හිතුවා මිත්තිය කොළ පාටින් පින්තාරු කරන්න. එය ඒජාපයේ පක්ෂයේ වර්ණය. ගාමිණී ඒක නතර කළා. ඔහු කිව්වා, මේක පක්ෂ කොට නැගිල්ලක් නෙවෙයි, මේක ජාතික සම්පතක්. සුදු පාටින් පින්තාරු කරන්න කියලා. ඒ බිත්ති අදටත් සුදු පාටයි. ඔහු අවශ්‍ය වෙලාවට නිර්දය වුණා. 1982 දී ශ්‍රී ලාංකික ක්‍රීඩකයෝ කීප දෙනෙක් වර්ණ භේදවාදී දකුණු අප්‍රිකාවට කැරලි සංචාරයක් යද්දී ගාමිණී ඔවුන්ට අවුරුදු 25ක තරඟ තහනමක් පැනෙව්වා. ඒ ජීවිතාන්තය දක්වා දඬුවමක්. ගාමිණී දිසානායක නැත්නම් ශ්‍රී ලංකාව 1980 ගණන්වල එක ටෙස්ට් තරඟයක්වත් ගහන්නේ නැහැ. 1996 දී ලෝක කුසලානය දිනන්නෙත් නැහැ. මහවැලි ගඟ ශ්‍රී ලංකාවේ ජීවන ධාරාවයි. ඒ ගඟ ඇරඹෙන්නේ මධ්‍යම කඳුකරේ මීදුමෙන් වැසුණු කඳු වැටි වලින්. පසුව කිලෝමීටර් 335ක් ගලාගෙන බෙන්ගාල බොක්කට වැටෙනවා. ශතවර්ෂ ගණනාවක් තිස්සේ මහවැලි ජලය මුහුදට වැටුණා. නමුත් වියලි කලාපය ඉනිගත්තා වගේ පෙළුණා. 1960 ගණන්වල හැදූ මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය ඒක පොඩි හීනයක් වුණා. නව ජලාශ, ජලවිදුලිය, දහස් ගණන් ගොවි පවුල් සඳහා වාරි මාර්ග. නමුත් එයට ගතවන කාලය අවුරුදු 30ක්. 1970 ගණන්වල අගවෙද්දී ව්‍යාපෘතිය ගමන් කළේ ඉබිගමනි. ඊටම් අයිතිය ලබා ගැනීමට දශකයක් ගත වෙනවා. 1977 දී ගාමිණී දිසානායක මහවැලි සංවර්ධන අමාත්‍යවරයා වුණාම ඔහුට උරුම වුණා සැලැස්මක්, අයවැයක් සහ අවුරුදු 30ක කාල රාමුවක්. ඔහු ඒ තුනම ප්‍රතික්ෂේප කළා. ගාමිණී කියන්නේ හදිස්සියේ කටයුතු කරන මිනිහෙක්. ඒ Taman වෙනුවෙන් නෙවෙයි, රට වෙනුවෙන්. ඔහු අවුරුදු 30 දිහා බලාගෙන කිව්වා, අපිට ඒ තරම් වෙලාවක් නැහැ. ගොවියා බලාගෙන ඉන්නවා, රට බලාගෙන ඉන්නවා කියලා. 1979 1984 අතර කාලයේදී ඔහුගේ අනසක යටතේ මහවැලි වේගවත් ව්‍යාපෘතිය ශ්‍රී ලංකා ඉතිහාසයේ එතෙක්පත් කළ වැඩිම කොන්ක්‍රීට් ප්‍රමාණය පොළොව මත හෙළුවා. කොත්මලේ වේල්ල කඳුමුඳුන් දක්වා නැගිට්ටා. වික්ටෝරියා වේල්ල තවමත් ශ්‍රී ලංකාවේ උසම වේල්ල. කඳුපන්ති අල්ලා ගත්තා. රන්දෙනිකල රන්ටැඹේ මාදුරුවය හැම ජලාශයක්ම වාර්තාගත කාලයකින් නිම වුණා. නමුත් මේ සඳහා ගෙවිය යුතු මිලක් තිබුණා. පවුල් 3000ක් පමණ නැවත පදිංචි කරන්න සිදු වුණා. ගම් නියම්ගම් ජලයට යට වුණා. ඒ ගිලුන් නිවාස අතරේ ගාමිණී දිසානායකගේ උපන් ගෙදරක් තිබුණා. 1985 වෙද්දී මහවැලි වේගවත් ව්‍යාපෘතිය හෙක්ටයාර් ලක්ෂයකට වඩා නව ගොවිබිම් වාරි තාක්ෂණයෙන් පෝෂණය කළා. වියලි කලාපය ශතවර්ෂ ගණනාවකට පසු පළමු වතාවට අස්වැද්දුවා.
අවුරුද්දකට ප්‍රධාන අස්වැන්න දෙකක්. ඒක ඉංජිනේරු හැකියාවේ සහ දේශපාලන කැමැත්තේ ජයග්‍රහණයක්. නමුත් ගාමිණී දිසානායක තේරුම් ගත්තා යටිතල පහසුකම් වලට තනිවම රටක් ඔසවන්න බැහැ කියලා. ගොවියාට අයිතිය දෙන්න ඕන කියලා. ගාමිණීට කලින් ගොවීන්ගෙන් වැඩි දෙනෙක් බදු ගොවීන් හැටියට ඉඩම්වල වගා කළා. ඔවුන් අස්වැන්නෙන් භාගයක් ගෙව්වා නොපැමිණි ඉඩම් හිමියන්ට. 1979 දී ගාමිණී ස්වර්ණභූමි වැඩසටහන් හඳුන්වලා දුන්නා. ඔහු රජයේ වාරි ජලය ලබා ගන්නා ඉඩම්වලට නිදහස් අයිතිපත්‍ර ගොවි පවුල් වලට ලබා දුන්නා. පවුල් ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් ස්වර්ණභූමි පත්‍ර ලබා ගත්තා. පළමු වතාවට ගොවියෙක්ට තමන්ගේ ඉඩම උකසට තබාගෙන ණයක් ගන්නත්, තමන්ගේ කෙත්වතු වැඩි දියුණු කරගන්නත්, තමන්ගේ ඉඩම් දරුවන්ට උරුම කර දෙන්නත් හැකි වුණා. ගාමිණී පාර්ලිමේන්තු කතාවකදී වරක් කිව්වා තමන්ගේ ඉඩම් අයිති මිනිහෙක් තම රට වෙනුවෙන් සටන් කරනවා. ඉඩම් බදු අරගෙන වගා කරන මිනිසා ඒක දිවිගලවා ගැනීමක් විතරක් ලෙස දකිනවා. ඒ දර්ශනය කෘෂිකර්මයෙන් එහාට ගියා. ඔහුගේ තේවතු කරේ කම්කරුවන් දෙමළ ප්‍රජාව ඔසවා තැබීමට අවංකවම උත්සාහ කළා. අනිත් දේශපාලඥයෝ ඔවුන්ගේ ඡන්ද ගැන පමණක් සිතන විට ගාමිණී උත්සාහ කළා ඔවුන්ගේ දරුවන් විශ්වවිද්‍යාලවලට යවන්න. 1990 ගණන්වල මුල් භාගයේ වෙද්දී ගාමිණී දිසානායකට බලයත් කීර්තියත් මෙන්ම විරුද්ධවාදීනුත් ලැබී තිබුණා. ඔහුගේ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස සමග තිබූ එදිරිවාදිකම කටුකයි. ඔවුන් දෙදෙනා එක් කාලයක මිතුරන් වුවත් පසුව දැඩි විරුද්ධවාදීන් බවට පත් වී තිබුණා. 1991 දී ප්‍රේමදාස ගාමිණීව කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කර ඔහුගේ පක්ෂ තනතුරු වලින් පන්නා දැම්මා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුට එරෙහිව පරීක්ෂණ පැවැත්තුවා. ඔහු දේශපාලනිකව උදකලා කරලා තිබුණා. නමුත් ජනතාව ඔහු අමතක කර තිබුණේ නැහැ. 1994 ජනාධිපතිවරණයේදී ගාමිණී දිසානායක නැවත කරලියට පැමිණීමට හොඳම තැන සිටියා. ඔහු එක්සත් ජාතික පක්ෂයේ අගමැතිකම සඳහා අපේක්ෂකයා වෙලා හිටියා. බොහෝ දෙනෙක් විශ්වාස කළා ඔහු අවසානයේ රටේ නායකත්වයට පත් වෙයි කියලා. ඉන්පස්සේ අනතුරු ඇඟවීම් ආවා. ප්‍රභාකරන් LTTA නායකයා ගාමිණී මරන්න අණ කරලා කියලා. ගාමිණී ඒක නොසලකා හැරියා. ඔහු කිව්වා මම දෙමළ ජනතාවගේ මිතුරෙක්. LTTA මාව මරන්න හේතුවක් නැහැ. ඔහු වැරදි. 1994 ඔක්තෝබර් 24 දින තොටලඟ ප්‍රදේශයේ රැස්වීමක් අවසන් වෙලා ජනතාව විසිරී යනවා. මැදියම් රැය ළඟා වෙලා ගාමිණී දිසානායක නවතන ලද වාහනයක් ළඟ සිටි අතර ආධාරකරුවන් සහ සහායකයින් සමග කතා කරමින් සිටියා. ඔහු Tamanගේ ඔරලෝසුව දෙස බලා තමා අසල සිටි පුද්ගලයාට කිව්වා සුබ රාත්‍රියක්. නැහැ. දැන් මධ්‍යම රාත්‍රිය පහුවෙලා. ඉතින් සුබ උදෑසනක්. අලුයම 12:10ට බෝම්බය පිපුණා. පිපිරීම ගාමිණී දිසානායක එතනම මරා දැම්මා. වෙනත් 50කට වැඩි පිරිසක් සමග. රජයේ වහාම දෝෂාරෝපණය කළේ LTTට. පොලිසිය සාක්ෂි ඉදිරිපත් කළා. තරුණ දෙමළ කාන්තාවක්ගේ වෙන් වූ හිසක් රොයිටර් පුවත් සේවයත් LTT සම්බන්ධතාවය වාර්තා කළා. නමුත් අමුතු නිශ්ශබ්දතාවයක් ඇති වුණා. LTT හැම විටම Tamanගේ දේශපාලන ඝාතන සඳහා වගකීම ප්‍රකාශ කළා. නමුත් ගාමිණී දිසානායක වෙනුවෙන් කිසිම ප්‍රකාශයක් නැහැ. ගාමිණීගේ බිරිඳ ශ්‍රීමා දිසානායක මෙම කතාව පිළිගත්තේ නැහැ. ඇය නැවත නැවතත් ඉල්ලා සිටියා ස්වාධීන ජාත්‍යන්තර කොමිසමක් ස්වාමියාගේ මරණය පිළිබඳව. රජයේ ඒ ප්‍රතික්ෂේප කළා. ගාමිණීගේ පුත් නවින් දිසානායක පසුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් තවත් ඉදිරියට ගියා. ඔහු කිව්වා මගේ තාත්තාට බලවත් සතුරෝ හිටියා. LTT විතරක් නෙවෙයි. ඔහු මොන වගේ කෙනෙක් වෙයිද කියලා බය වුණ මිනිස්සු. තොටලඟ බෝම්බ පිපිරීමට දින කිහිපයකට කලින් ගාමිණීගේම නිවසේ තවත් පුපුරණ ද්‍රව්‍යයක් සොයාගෙන අක්‍රිය කරලා තිබුණා. ඒ අවස්ථාවේ පරීක්ෂකයන් යෝජනා කළා සිංහල පිරිසක් ඊට සම්බන්ධයි කියලා. එම පරීක්ෂණ අතහැර දැම්මා. අද වනතුරු ස්වාධීන පරීක්ෂණයක් පවත්වා නැහැ. බෝම්බකරුවන්ගේ අනන්‍යතාවය සහ ඔවුන්ගේ අවසාන අනුග්‍රහයකයන් නිල වශයෙන් තාමත් විසඳලා නැහැ. අද නුවරඑළියේ ගාමිණී දිසානායක තාක්ෂණික ආයතනය හරහා දහස් ගණන් තරුණ තරුණියන් ඉංජිනේරු විද්‍යාව සහ කෘෂිකර්මාන්තය ඉගෙන ගන්නවා. අද මහවැලි ජලයෙන් හෙක්ටයාර් ලක්ෂ ගණනක ගොවිබිම් අස්වද්දනවා. අද ශ්‍රී ලංකාව ආඩම්බර ටෙස්ට් ක්‍රීඩා කරන රටක්. එක් මිනිසෙක් නෑ කියන උත්තරේ පිළිගන්න අකමැති වූ නිසා ඔහු මිය ගියේ වයස අවුරුදු 52 දී. තමාගේ දේශපාලන බලයේ උච්චතම අවස්ථාවේදී. අනිත් අවුරුදු 10ක් ඔහු ජීවත් වුණා නම් ඔහුට ගොඩගන්න තිබුණ දේවල් කොයිතරම්ද? ඔහුව මැරුවේ කවුද? LTTද නැත්නම් අඳුරු හස්තයක්ද? අපි කවදාවත් දැනගන්නේ නැතුව ඇති. නමුත් ඔහු තැනූ ජලාශවල තවමත් ජලය පිරෙනවා. ඔහුගේ අනුහසින් අපි තවම ක්‍රීඩා කරනවා. පිළිතුරක් නැති එකම ප්‍රශ්නයක් තාමත් ඉතිරි වෙලා තියෙනවා.
කවුද නිහඬ කළේ කඳු නැමූ ඒ මිනිසාව?